Agro Life Next. අද අපි කතා බහ කරන්න යන්නේ ගොවිතැනේ අලුත් පියවරක්. නවීන හතුවගාවක් ගැන. මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා අපි සමග එකතු වී සිටිනවා සාර්ථක හතුවගාකරුවෙකු වන අනුර මහතා. ආයුබෝවන් අනුර මහතා. ආයුබෝවන්. සාමාන්‍ය මොකක් වගේ අතු කියන්නේ සාමාන්‍ය දිලිරියක් නිකන් බාහිර පුස්තක දී කොට වාගේ ඒ වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ පසෙන් නැතුව සාමාන්‍ය පෝෂක ද්‍රව්‍ය භාවිතා කරන දෙයක් විදිහට නේද? එතකොට සාමාන්‍ය දැන් කොහොමද මේ බිම්වල වල පරිසර තත්ත්වය කොහොමද පාලනය වෙන්නේ මේ බිම්වලට අවශ්‍ය කරන උෂ්ණත්වය වැඩි දවස් වලට කොහොමද? ඒවා අපිට ඒ ඉන්න උෂ්ණත්වය කෘත්‍රිම මහලේ ස්වභාවික දෙන්න බැහැ නම් කෘත්‍රිම මහලේ දෙන්න ඕනේ. ඒකෙන් වතුර මල් වලින් ඒකට මේ නෙට් එකෙන් සාමාන්‍ය මේ බෑග් එකක් හදද්දී අපි මොනවද පාවිච්චි කරන්නේ මේ ග්‍රෝ බෑග් එකක් ඇතුළට? ලීකුඩු කිලෝ 20යි. ඒකට මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 40ක්. ඒකට හාල් නියුඩු කිලෝ 2ක්. අලුහුණු ග්‍රෑම් 400ක්. ඒව තමයි භාවිත කරන්නේ. එතකොට මේ අපි ගත්තොත් දැන් මේ වගේ රෝග පාලනය කරන්නත් සාමාන්‍ය බිම්වල වලටත් සාමාන්‍ය රෝග එහෙම එනවනේ ඒක අපි පාලනය කරගන්න. රෝග පාලනය අවශ්‍යයෙන් ගොඩාක් දුරට මේ නෙට් එක එහෙම පාවිච්චි කරන්න කියන්නේ ඒකයි. ඊට අමතරව මේ දොරවල් එහෙම සාමාන්‍යයෙන් කුඩා සතෙකුට යන්න බැරි වෙන විදිහට සීල් කරලා හදන්න ඕනේ. එතකොට ඒවට ඇත්තටම බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකවල. එතකොට දැන් මේ ගන්න ද්‍රව්‍ය ගද්දින් මේ ඒවා කොහොමද අපි ගන්නේ මොනවා හරි ස්ටෙරිලයිස් කරලාද කොහොමද මේ බෑග් එක හතර ඉවරලා තමයි ස්ටෙරිලයිසේෂන් කරන්නේ. අස්සන්න හරි ලාභය ගැන කිව්වොත් එහෙනම් මේකේ සාමාන්‍ය කොච්චර ලාභයක් ගන්න පුළුවන්ද? මේක සාමාන්‍ය අපිට මේකක් හදන්න සාමාන්‍ය රුපියල් 35ක් 40ක් විතර තමයි යන්නේ. මේකේ සාමාන්‍ය 235ක් විතර කපන්න පුළුවන් කියන පුෂ්කර්මයෙන් කියන සාමාන්‍ය සරලවම ගත්තොත් ගෑන් 200ක් කියනවා. ගෑන් 200ක් ගත්තොත් ඉතින් රුපියල් 120කට විකුණුත් එහෙම ලොකු ලාභයක් වෙනවා මේකේ. ඒ කියන්නේ 40ක් කරපුවාම අපි ගන්න දැන් අස්සන්න අරගෙන අපි විකුණනකොට සාමාන්‍ය කොච්චර විමල් මේ පැකට් විදිහටනේ අපි විකුණන්නේ එතකොට කොයි වගේ පැකට් ග්‍රෑම් 200 පැකට් එකෙන් අපි නිකන් සරලව බලන්නේ මේකෙන් මේ වගාමල්ලකින් එක විමල් පැකට් එකක් වශයෙන් බලන්නේ. ඊට වැඩි ගන්න පුළුවන් නිකන් අර අපි බලන්නේ එහෙම තමයි. කවුරු හරි අහුවොත් ඒක නැත්නම් ග්‍රෑම් 235ක් විතර කියලා තමයි සාමාන්‍ය කුෂිකම්මකින් කියලා දෙන්නේ. තවත් කෙනෙක් අලුතින් පටන් ගන්නවා නම් මේ මොකද්ද එයාලට තියෙන උපදෙස්? මම මේක පටන් ගත්තේ ඉතාලම කුඩා තැනකින් අර පරණ කුකුල් කූඩු එක තමයි ඉස්සෙල්ලාම හැදුවේ. අර අම්මා ලයින් කරන සාරි දැල්ල වෙනවල සාරි තමයි ගෙහුවේ. ඒක එහෙම දැන් ඒනට දිනු වෙලා තියෙනවා මේ අන්තර්පකරණ හිටම් පාවිච්චි කරලා තියෙනවා නේද? එතකොට අපගිරීම කියලා තමයි කියන්නේ ඒක. මේ වගේම සරල නවීන ක්‍රම අනුගමනය කරලා ඔයාලට තමන්ගේ ගෙවත්තේ හෝ කුඩා කාමරයක් තුල හතුවගාව ආරම්භ කරන්න පුළුවන්. ඒකෙන් අමතර ආදායමක්ද උපයාගත හැකියි. ඉතින් අපි අපේ වැඩසටහනේ අවසානයට ළඟා වෙනවා. ඔබේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න. අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.